ගයත්‍රී මන්ත්‍රයේ සතු අසීමිත බලය කොතෙක් දැයි ඔබට මෙවර පැහැදිලි කර දිය යුතු ඇතැයි සිතමි. සැබවින්ම ඔබට තිබෙන සියලුම බාධක, කරදර, අපල උපද්‍රව දුරින් භූත කර දැමීමට ගයත්‍රී මන්ත්‍රයේ සතුව තිබෙන අප්‍රමාණ බලය අප්‍රමාණයි. ශ්‍රීමද් භගවද් ගීතාවේ ශ්‍රී ක්‍රිෂ්ණා දක්වන්නේ ගයත්‍රී යනු ක්‍රිෂ්ණා ලෙසින්ය. එසේනම් ක්‍රිෂ්ණා දෙවිඳු යනු යසස, කීර්තිය සහ බලය ඇති කරන්නායි. ගයත්‍රී මන්ත්‍රයේද එසේමයි. ඉතින් ඔබ මේ channel එකට අද අලුතින් එක්ුණු කෙනෙක් නම් මේ වගේ වටිනා වීඩියෝ දාපු ගමන් ඔබට බලන්න පුළුවන් වෙන්න channel එක subscribe කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ඊට අමතරව මෙහි සඳහන් වුණු විස්තර මුලින් ඉඳන් අගට අවසන් වෙනකම්ම බලන්න. එසේ නැත්නම් ඔබට මෙහි තියෙන වටිනා තොරතුරු මගහැරෙන්න. හොඳයි. අපි ආපසු යන් ගායත්‍රී මන්ත්‍රය වෙතට. ගායත්‍රී මන්ත්‍රයේ සතු අසීමිත බලය මුල් කොට මිනිසා යසසින්ද, කීර්තියෙන්ද, බලයෙන්ද පරිපූර්ණත්වයට පත්වන්නේය. මා ඔබෙන් පළමුව ඊතා ගෞරවයෙන් ඉල්ලා සිටින්නේ මෙම මන්ත්‍රයේ සතු ශක්තිය සහ මහිමය අත්දා බලන ලෙස සිතූ පැතූ සම්පත් ලබා දෙන ගයත්‍රී මන්ත්‍රයේ සුවිශේෂී බවින් අනුන බව මම යලි යලිත් ඔබට මතක් කර සිටිමි. මේ මහඟු මන්ත්‍රය නිසිඵල නෙවීමට නම් අවම වශයෙන් දිනකට තෙවරක්වත් කිව යුතුය. එය එක් වාරයකට 7 වරක්, 21 වරක් හෝ 108 වරක් බැගින් කීමෙන් කාර්ය සිද්ධිය ඇතිවේ. විශේෂයෙන් උදෑසන ගායත්‍රී මන්ත්‍රය කීමට පළමුව ස්නානය කොට පිරිසිදු වී නැගී එන හිරු දෙස බලාගෙනම එය ඔබට ගායනා කළ හැකියි. මේ ප්‍රතිඵල සාර්ථකව ලබන්නට නම් ගතින්ද සිතින්ද පිරිසිදුව ලකලැහැස්ති වී පළමුව නැගෙනහිර දෙස බලා දිවා කල එසේ කරන විට උතුර බලාත්, සවස් යාමයේ කරන විට දකුණු දිශාව බලාත් ගයත්‍රී මන්ත්‍රය කිව යුතුය. ඒ සඳහා පළමුව සිකුරාදා දිනයක් තෝරා ගන්න සහ විශේෂයෙන් වෙළඳ ව්‍යාපාර සහ රැකියා ලාභ බලා සිටින අය පහත සඳහන් කර තිබෙන අන්දමටම ගයත්‍රී භාවනාව කළ යුතුව ඇත. අංක 1. භාවනාවට පළමුව සඳුන් තෙල්, ඔලිව් තෙල්, පොල් තෙල් වැනි තෙල් වර්ගයකට කහ මිශ්‍ර කර එය මුළු ඇඟෙහිම තවරාගෙන ස්වල්ප මොහොතක් ඉඳ ස්නානය කළ යුතුය. මෙය දවල් 12ට පෙර කරන්න. අංක 2. කහ වස්ත්‍රයෙන් සැරසී කහ පැහැති රෙදි කඩක් බිම එලා භාවනා යෝගීව සිටීමට සූදානම් වෙන්න. මෙම ගයත්‍රී පූජාසනයේ සැකසීමෙන් ගයත්‍රී දේව රූපයක් පූජාසනයේ තබන්න. එම දේව රූපයට කහ මල් වර්ග 5ක්, කහ පළතුරු වර්ග 5ක් එහි තබා සුවඳ හඳුන් කූරු දල්වා උඩා පහනක්ද පත් කරන්න. කහ තිරයක් මත පූජාසනයේ සැකසිය යුතුය. ඉන්පසු තුල්සි රුද්‍රාක්ෂ මාලයක් ගෙන පැළඳ ඕම් ගයත්‍රී මාතා නමස්ශ්‍රී යනුවෙන් 7 වරක් කියා කොන්ද ඍජුව තබාගෙන භාවනා කරන්න. ඉන් අනතුරුව ගයත්‍රී මන්ත්‍රයෙන් එක් එක් ඡේදයගෙන 21 වරක් හෝ 108 වරක් භාවනා කළ යුතු අතර එසේ කරන විට අවසානයේ ශ්‍රීම් හඬ නැගිය යුතුය. ඒ කියන්නේ ශ්‍රීම් කියලා කියනවා. භාවනාව අවසානයේ ගයත්‍රී මෑණියන් කහවසින් සැරසී ඔබ දෙස බලා සිටින බව මනසෙහි මවා ගන්න. ඒ අතරම මෙසේ ගයත්‍රී යදින්න.
ඕම් විශ්වමාතා වැනි ගායත්‍රී ලක්ෂ්මී දෙවියනි මා ආලෝකවත් කළ මැනවි මගේ සෞඛ්‍ය සතුට සාමය ධනය සඳහා ආශිර්වාද කළ මැනවි යනුවෙන් හඬනගයි. මෙම භාවනාව අවම වශයෙන් 3 මාස එක දිගට කළ යුතුය. ඉතා හොඳ රැකියාවක් අවශ්‍ය වූට රැකියාවේ බාධා බිඳලන්න වෙළඳ ව්‍යාපාර සාර්ථක කර ගැනීමට ගායත්‍රී මන්ත්‍ර භාවනාව සෑම සිකුරාදා දිනකම උදෑසන කළ යුතුය. දරුවන්ද එක්කරගෙන දිනපතා සති 4ක් අකණ්ඩව ගායත්‍රිය ගයන්නේ නම් ඔවුන්ගේ මතක ශක්තිය සහ බුද්ධි වර්ධනයට ඉතා ඉහළ තත්වයකට පත්වන බව ඔබට දැනෙනු ඇත. එමෙන්ම කිය යුතු තවත් සුවිශේෂී කරුණක් වන්නේ විශ්වයේ ගොඩනැගී තිබෙන පංච මහා ධාතුන්ගෙන් එක් මුහුණක් ගායත්‍රී වන අතර එහි සරල දැක්වීම නිසේය. අංක 1 ඕ දෙවියන්ට ආරාධනය භූර් භුවත් ස්වා පොළව අවකාශය සහ ආකාශය. අංක 3 තත්සවිතු වර්ණීය විශ්ව ශක්තිය සහ හිරුගේ දිව්‍යමය ශක්තියට නමස්කාර කිරීම. අංක 4 භර්ගෝ දේවස්ස දීමහි අඳුර පිරිලොවෙන් පිටතට ඒම. 5 දියෝ යෝන පචෝදයාත් අපගේ විමර්ශන බුද්ධිය පුබුදු කර එය පරම සත්‍ය වෙත යොමු කළ මැනවි. එයි දැක්වූ ඇත්තේ ගායත්‍රී මන්ත්‍රී තේරුමයි. මෙම මන්ත්‍රයෙන් ඔබට ලැබෙන ප්‍රයෝජන නම් දීර්ඝායුෂ වර්ධනය, කාය ශක්තිය වර්ධනය, චිත්ත ඒකාග්‍රතාවය වර්ධනය වීම, පංච මහා ධාතු සමබර වීම, ආකර්ෂණීය කටහඬක් හිමිවීම, ධනලාභ ලැබෙන මාර්ග විවෘත වීම, ලෙඩ රෝග යනාදී සුව වීම සිදුවේ. යම් කෙනෙකු ගායත්‍රී ගයන්නේද ඔහුට හෝ ඇයට විශ්වයේ ආරක්ෂාව හිමිවේ. ගායත්‍රී මාතාව විශ්වයේ මාතාව වශයෙන් හැඳින්වෙන්නේ එහෙයිනි. මේ නිශ්චයාකාරව භාවිතා කර සිද්ධිය වුවොත් ඔබට ජය හිමිවේ. හොඳයි. ඔබට නැවතත් මෙවන් වටිනා කියන මන්ත්‍රයක් සමගින් නැවතත් හමු වෙමු. ඔබට මේ තොරතුරු වටිනවා කියලා හිතෙනවා නම් මේක තව කෙනෙකුට බලන්න ෂෙයා කරන්න. ඔබ සැමට සුබ දවසක් වේවා. හරේ ඕම්.